ආයිබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි අදත් ඔබ හා සම්බන්ධ වන්නේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්නයි. අපි දන්න මේ වන විට පොදු ජන යුගයක් ඇවිල්ලා ජනතාවාදී ආණ්ඩුවක් ඇවිල්ලා මේ රටේ සාමය මේ රටේ ආර්ථික ස්ථාවර කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වෙන මොහොතකයි අපි ඉන්නේ. ඒ වගේම තුන්වර වර අයවැය කියවීමේ පාර්ලිමේන්තු විවාදත් මේ දින පැවැත්වෙනවා. ඒකෙත් අපි දැක්කා මේ රටේ ඉන්න අර විපක්ෂය විසින් කරගෙන යන චෝදනා වේචන ඒවත් ඉතාමත්ම බොරු වේචන ගෙන යනින් ආණ්ඩුව අපහසු කරන විදියට වැඩ කටයුතු කරන්නේ. හොඳයි බලමු මොකද වෙන්නේ කියලා. අපි දන්නවා ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුව ඇමතුවා. එහිදී විශේෂයෙන්ම සඳහන් කළේ ඔය පළමුවෙන්ම කතා කළේ ඔය ත්‍රිකුණාමලයේ තිබුණු ප්‍රශ්නය පිළිබඳව. මොකද්ද ත්‍රිකුණාමලයේ තියෙන ප්‍රශ්නය? අර හාමුදුරුවමකට අයිති ඒ ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒක නමුත් මේ තාක් ඒ වතාවත් කෙරෙන්නේ නැහැ. ඒ ඉඩම් කෑල්ල තියෙනක සැබෑයි. නමුත් ඒ පරිසර අමාත්‍යාංශය ඒ වගේම වෙල සංරක්ෂණ අධිකාරිය සමග සම්බන්ධ වුණා. මෙතෙන්දි වෙලා තියෙන්නේ මොකද්ද? මේ වන විට ඒක උසාවියේ නඩුවක් බවට පත් වෙලා තියෙනවා. උසාවියෙන් තහනම් කරලා තියෙනවා. අලුතින් නිවාස හදන්නත් බෑ, තියෙනවා කඩන්නත් බෑ. ඒක තීන්දුව දුන්නට පස්සේ ඒ අදාළ ස්වාමීන් වහන්සේ කොටස වෙනම වෙන් කරනවා. එතකන් බලාගෙන ඉන්න කියන එක තමයි කියන්නේ. මේ පිටුපස ජාතිවාදය අවසමින් පාර්ලිමේන්තුවේ සහ පිටත නොයෙකුත් කටකතා පතුරවමින් මේ රටේ සාමය නැති කිරීමේ වැඩපිළිවෙලක් විපක්ෂය කරගෙන යන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපතිවරයා කිව්වා මේක පාර්ලිමේන්තුව තුලත් හනුමෙක් ඉන්නවා, පොඩි හනුමෙක්. එයා ගිනි තිය යනවා. එයා ගිනි තිය යනවා. මේ ජාතිවාදී තත්ත්වය උස්සන්න කළා මේ රටේ ජන ජීවිතය කඩාකප්පල් කරලා ආගමික ભેද ඇති කළා මේ රටේ සංහිඳියා නැති කරන්න මේ හනුමලා වැඩ කරන බව කිව්වා. දැන් ඒ පිළිබඳ ප්‍රශ්නේ ඉවරයි. ඒ ගැන තවත් කතා කරන්න යන්නේ. දැන් ඒකට උසාවි නියෝගයේ අනුව කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ. අපි දන්නවා ඊයේ ජනාධිපතිවරයා තදින් කියා සිටියා මේ රටේ මත්ද්‍රව්‍ය පාලනය, මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ වැඩපිළිවෙල. දැන් ඒ සඳහා ඉන්නවානේ අල්ලස් එකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ වගේම CID එකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ වගේම ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා වැනි ඉතා ප්‍රබල ඉතාමත්ම ඉහළ ගණයේ නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා ඒ නිලධාරීන් මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න, එහෙම නැත්නම් පාතාලය විනාශ කරන්න කටයුතු කරන බවත්. නමුත් ඒ කටයුතු කරන ගමන් මේ විපක්ෂය බලන් ඉන්නවා. ඒ තුන්දෙනා වේචන කරනවා, මඩ ගහනවා. ඒගොල්ලෝ එතන ඉවත් කිරීමේ දැවැන්ත මෙහෙමක් දියත් කළා තියෙනවා මේ විපක්ෂයේ ඉන්න අය. ඒ අය කරන්නේ රාජකාරියක්. ඒගොල්ලෝ කරන්නේ නීතියක්. ඒ නීතියට අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. යම් කෙනෙක් නීති විරෝධී වැඩ කළා තියෙනවා නම් එයාලා නීතිය හසු කළා උසාවියට ඉදිරිපත් කරන බව තමයි ජනාධිපතිවරයා කිව්වේ. මෙහිදී කිව්වේ තමන් නිර්දෝෂි නම් තමන්ට පුළුවන් උසාවියේදී ඒ බව පෙන්නලා තමන්ට පුළුවන් ඒ නිදහස් වෙන්න, අප ගන්න පුළුවන්. ඒ කිසිම බාධාවක් නැහැ. රජය මැදිහත් වන්නේ නැති බව තමයි ප්‍රකාශ කළේ. ඒකට මේ උසාවිය තියෙනවා, පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා, CID තියෙනවා, ඒ වගේම අල්ලස් කොමිසම තියෙනවා. ඒක නීතිය ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට නොයෙකුත් තර්ජන ගර්ජන තියෙන බව කිව්වා.
ජීවිත අනතුරේ කිව්වා. නමුත් රජයෙන් එයාගේ ජීවිත ආරක්ෂා කරන බවත් ඒ වගේම ඒගොල්ලෝ විශ්‍රාම ගියාම පවා ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරන බව තරේ කිව්වා. ජනාධිපතිවරයා තරේ කිව්වා. අන්න ඒක තමයි පැහැදිලි කළේ. ඒ වගේම කිව්වා මේ කොහොමද මේ මත්ද්‍රව්‍ය ජාලයක් මේ රටේ බිහි වුණේ කොහොමද කියලා කිව්වා. සෑම ඇමතිවරයෙකුටම හිටපු ඇමතිවරයෙකුටම ඉන්නවා මැරවර කණ්ඩායමක්. ඒ වගේම ඒගොල්ලෝ කුඩු ජාවාරම්කරුවෝ ඒගොල්ලෝ ඉන්න බවත් ඒගොල්ලන්ගේ ආශිර්වාදය ඒ දේශපාලන රැකවරණ ඒගොල්ලෝ ලැබෙනවා. ඒ අනුව තමයි මේ කුඩු ජාවාරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් ඊටාත්ම අමාරු තත්ත්වයකට දාලා තියෙන්නේ මුළු රටම කුඩු වලින් අයිස් වලින් තෙත් කරලා තියෙන්නේ. මේ පසුගිය රජය විසින් මේගොල්ලන්ට අවශ්‍ය රැකවරණ ලබා දීපු නිසා අන්න වෙන වැඩේ. නමුත් ඒ ජාලයම දැන් හඳුනාගෙන තියෙනවා. මේ සඳහා විශේෂයෙන්ම නාවික හමුදාව මුහුදෙන් එන බෝට්ටු සියල්ලක්ම පසුපස ගොස් ඒ අයිස් අත්අඩංගුවට අරන් ඒ වගේම ඒවා ඉන්න අය අත්අඩංගුවට අරගෙන විශාල මෙහෙයුමක් කරනවා මුහුදෙන්. ඒ වගේම පොලිසිය ඒ වගේම නාවික හමුදාව ඒ වගේම අවශ්‍ය ගුවන් හමුදාව පවා මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒගොල්ලෝ වැඩ කරන්නේ තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා ඒගොල්ලෝ අවංකවම මේ මොහොතේ රට වෙනුවෙන් මේ මත්ද්‍රව්‍ය රකුසා මේ අයිස් රකුසා මඩින්න විශාල මෙහෙවරක් කරන බව තමයි ජනාධිපතිවරයා පැවසුවේ. අපි දැක්කා ඊයේ පෙරේදත් අර කිරින්ද පැත්තෙන් අර අයිස් මලු පාවෙලෙනවා පේනව නේද මොනතරම් තත්ත්වයක්ද කියලා. ඒගොල්ලෝ දැන් ගොඩබිමට එන්න බැරුව අයිස් පාකල් එවනවා. අන්න වෙලා තියෙන්නේ හැම තැනම ආරක්ෂක හමුදාව යොදලා තියෙන්නේ මේගොල්ලන්ගේ මේ ව්‍යාපාරය මේ පාතාල ව්‍යාපාරය නවත්තන්න. ඇත්තම එතුමා කිව්වේ මේ විදියට මේ රටේ මේ පාතාල ක්‍රියාකාරකම් වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ රටේ අනාගත ඉවරයි, අනාගත පරපුර ඉවරයි. ඒ වගේම සංවර්ධනය පවා ඇනහිටන තත්ත්වයක් තමයි කිව්වේ. ඒක නිසා ජනාධිපතිවරයා මේ සඳහා මේ වන විට රටම එකට වැඩපිළිවෙල හරහා මුළු දිවයිනම ආවරණ වෙන විදියට ඒ කමුඩු පිහිටවලා ඒවා විනාශ කිරීමේ වැඩපිළිවෙල දැන් යොදාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ පාතාලය කියන අය ගත්තාම මේ රටේ සෑම ශේෂ්ත්‍රයක්ම අල්ලගෙන ඉන්නවා. මොකද්ද? අර පාස්පෝර්ට් කාර්යාලය RMB එක හිත ඒ කාලෙදී යම් පොලිස් නිලධාරීන් පවා ඒ වගේ හමුදා නිලධාරීන් පවා මේවට සහාය දුන්නා. මේවා ඒව දැන් අඩාල කළායි තියෙන්නේ. ඒගොල්ලෝ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ දන්නවා මේ රටේ තියෙනවනේ ඔය වෙළඳ එහෙම නැත්නම් ව්‍යවසායකත්වය මේගොල්ලෝ මේ මුදල් ඒවටත් දීලා මේ රටේ තියෙන ඒ වාණිජකරණත් අත තියලා ඒගොල්ලොත් අල්ලගෙන තමයි ඉන්නේ. මේගොල්ලෝ සතුව මේ වන විට මුදල් ඒ වගේම වාහන ගොඩක් ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන බිල්ඩින් එහෙම නැත්නම් ලොකු ව්‍යාපාර මේ වන විට රජය සතු කරගෙන තියෙනවා. ඒ වගේ මේ වන විට 80ක පමණ පාතාල ජාවාරම්කාරයෝ සංවිධානාත්මක ජාවාරම්කාරයොන්ට අන්න ජාත්‍යන්තර රතුවෙලියක් දාලා තියෙනවා. ඒගොල්ලෝ ඉක්මනින්ම අත්අඩංගුවට අරගෙන නීතිය ඉදිරියට පමුණුවන්නයි මේ රජය බලාපොරොත්තු වෙන්නේ. මේ විපක්ෂය බලන්නේ මේවට අවහිර කළා, මේ පරාජය කළා ඒ මද්ද්‍රව්‍ය ජාලය නැවතත් මේ රටේ ස්ථාපිත කළා
මේ රට විනාශ කරන්න බව තමයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පැහැදිලි කළේ. නමුත් මෙන් ඉදිරියට මේ අඟලක්වත් ඉදිරියට දෙන්නේ නැති බව තමයි ප්‍රකාශ වුණේ. අඟලක්වත් දැන් ඉදිරියට එන්න බැරිව ඒ පාතාලය දැන් ක්‍රමක්‍රමයෙන් පසු බහිමින් ඉන්නවා. මේක එසේ මෙසේ දෙයක් නෙවෙයි. මහා විශාල දෙයක්. ඒ සඳහා ආරක්ෂන්තය ඒ වගේ පොලිස් බාර ඇමතුමාලා ඒ වගේම නිලධාරීන් දිවාරයන් නොතකා තමන්ගේ කාලය වැය කරමින් මේ වෙනුවෙන් කැපවෙලා ඉන්න බව තමයි එතුමා පැහැදිලි කරේ. ඔන්න තත්ත්වය මේක පුදුම රටක්. තව දුරටත් අර 76 කල්ලි මේ රට පාලනය කළා නම් මොකද්ද වෙන්නේ කියන එක අපට හිතා ගන්නවත් බෑ. මේක තමයි රටේ තත්ත්වය. අපි දන්නවා මේ වන විට එතුමා අයවැයක් ඉදිරිපත් කළා සෑම අංශයකට මුදල් වෙන් කළා තියෙනවා. ග්‍රාමීය සංවර්ධනයට, නාගරික සංවර්ධනයට, ඒ වගේම යටිතල පහසුකම් ඒ හැම දෙයකටම මුදල් වෙන් කළා. සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, විශ්වවිද්‍යාල ළමයිගේ ඒ මුදල වැඩි කළා. මේ විදිහට විශාල කාර්ය භාරයක් කරන අවස්ථාවක් තමයි මේ මොහොත 2026 කියලා කියන්නේ. මේ රටේ නව පිබිදීමක් මේ අයවැය ක්‍රියාත්මක වුණාම මේ රට ලස්සන රටක් වෙනවා. ඒක බලන් ඉන්න බැරි විපක්ෂ කණ්ඩායම් මේවා කඩාකප්පල් කරන්න මහා වෑයමක් දරනවා. අන්න ඒකයි ඇත්ත කතාව. අපි දන්නවා. ඒ වගේ තවත් කතාවක් කියන්න තියෙනවා. අපි දැක්කනේ අර අනුරාධපුරේ කපුවෙක් අල්ලුවා. කපුලයි ගෙදර තිබුණේ මොනවයි? දඩමස්. ඒ වගේම ඉබ්බෝ හිටියා. ඒ වගේ මුදල් සමග එයා අත්අඩංගුවට ගත්තා. ප්‍රධාන කපුවෙක් අටමස්ථාන බාර. අනේ අම්මේ මේගොල්ලෝ කපුවෙක් කමට තියා මොනම දෙයකටවත් සුදුසු නැති අය මේ තනතුරු ලබාගෙන මේ රටේ ජනතාව සදහැවතුන් මන් මුලා කරමින් ඒගොල්ලෝ රිසිසේ තමන්ට ඕන විදියට මුදල් හම්බ කිරීමේ ජාවාරම් වල තමයි යෙදුනේ. මෙච්චර කලක් පැවති ආණ්ඩු ඒගොල්ලන් මොකද්ද කරේ? ආණ්ඩු අල්ලගෙන ඒගොල්ලන්ට රිසිසේ ජනතා මුදල් පරිහරණය කළා. ඒවා යොදාගත්තා, අල්ලගත්තා. පේනවනේ රටේ පවතින තත්ත්වය. කපුවෝ කියලා ගත්තට මස් වැද්දෝ. ආන්න ඒකයි කියන්න තියෙන්නේ. මස් වැද්දන්ට අපේ ඉන්න සදහැවතුන් අහුවෙනවා. ඒගොල්ලෝ අහුවෙලා කන කරාබු පවා දෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. නමුත් අන්තිම විසඳුම් ප්‍රශ්නකුත් නැහැ. කන කරාබුත් අහුණා. ඒ වගේම මේක ජාවාරම් බාටපත් වෙලා තියෙන්නේ. අන්න ඒව පවා දැන් අල්ලගෙන යනවා. රට සුද්ධ කරනවා. මේක තමයි මහජන ආණ්ඩුව. මේකට ගහන්න 21 වෙනිදා මහා රැලියක් ගෙනලු. නමුත් ඒකට විරුද්ධව කොළඹ තවත් රැලියක් තියෙන බවත් අපට ආරංචි ලැබිලා තියෙනවා. ඒකට විරුද්ධව මේගොල්ලෝ ගෙන යන මේ බොරු ප්‍රචාර, බොරු වේචන යොදලා මේ රජය මහජන ආණ්ඩුව වේචන කළා. ජනතා අප්‍රසාදයක් ඇති කිරීම අරමුණින් කරන ඒ ස්ටේජ් එක ඇත්තෙන්ම ඉතාමත්ම අශෝභන එකක් තමයි කියන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ කියලා එදාට දැනගන්න පුළුවන්. 22 21 වෙනකොට අපිට දැනගන්න පුළුවන්. ඒ අඩපණ වූ ඒ පසුබාමට ලක්කලේ ඉන්න අර සුන්බුන් කල්ලිය තමයි ඕක සංවිධානය කරන්නේ. දැන් ඒගොල්ලන්ට එහෙන් නඩු වෙනවා. ඒයන් බේරෙන විදියක් නැහැ. ඒගොල්ලෝ කරපු හොරකම් අහු වෙනවා. ඒක බේරෙන විදියක් නැහැ. ඒ සඳහා කරන උපක්‍රමශීලී දෙයක් තමයි ඔය 21 රැලිය
නමුත් රජය ඒවට නොබියවම ඉදිරිපත් වෙනවා. පුළුවන් නම් කරලා පෙන්වන්න. මහජනයා ආණ්ඩුව සමග ඉන්න තාක් කල් ඔය විරුද්ධවාදීන්ට ඕ වගේ දේවල් කරලා මේ රජේ පිරිවන් බැරි බවයි අපට කියන්න තියෙන්නේ. එහෙනම් පේශක හිතවතුනි ඔබත් මේවා හොඳට දැනගෙන මේ සඳහා විමසලින් කටයුතු කරන්න. එමනම් හිතවතුනි ඔබත් පොඩ්ඩක් අපේ මේ කතාව අහලා අපේ ඒ නාලිකාව එහෙම නැත්නම් අපේ මේ වැඩසටහන සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක වෙන්න එපා. ඔබේ විවේචන නැත්නම් ඒවත් අපට දාන්න. අපිට තවදුරටත් මේ වගේ වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබගෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට සුබ දවසක් වේවායි පතමි.